ඔන්න ඉතින් අපේ අත්තම්මගේ වීඩියෝස් ගොඩාක් දෙනෙක් ඉල්ලුවා බලන්න ආසයි කියලා. ඒ අයට තමයි මේ වීඩියෝ එක. නෑ මම ප්‍රශ්න නෑ. මට ගෙදර කාට හරි දුකක් කරදරයක් වෙනවනම් මට බෑ ඉවරෙන්නේ ඉන්න. දැන් යාට උනත් මොකක්ද මේ වීඩියෝ එකේ ඉන්නවා පරම්පරා 3ක්. ඉතින් මෙතනට අපේ අම්මිතාව නම් පරම්පරා 4ම ලස්සනට බලා ගන්නට තිබ්බා. ඉතින් මම අත්තම්මිට කුඩා ගිෆ්ට්ස් එක අරන් දීලා තියෙනවා. ඉතින් හැබැයි මට කවදාවත් ගෝල්ඩ් ජුවලරි එකක් අරන් දෙන්න බැරුණා. ඉතින් අත්තම්මිට තියෙන නිසා අපිට ඒක ගාණක් නැතුව ගියා. ඒ වුණා මං හිතුවා මගේ අතෙන් අත්තම්මිට මොනවා හරි රත්තරන් ගිෆ්ට් එකක් දෙන්න ඕනේ කියලා. මොකද ඉතින් ඔයාලා දකිනවනේ මම මාසෙකට සැරයක් හරි මට එක එකව ගන්න ජුවලරි ෂොප් එකට යනවාම කියලා. මම ආසයි අපේ අත්තම්මිව අපේ ගෙදරත් තියාගන්න ටික දවසකට හරි. හැබැයි යාට පෙන්ෂන් එක ගන්න යන්න තියෙනවා. ඒ වගේම අපේ පඩි පෙරිත් වැඩි යාට දැන් ඇවිද ගන්න ටිකක් විතර අමාරුයි. අපේ දුක් වෙන දෙයක් නැහැ නේ සතුටින් දුක් වෙන දෙයක් නැහැ. අද සතුටින් මම දන්නු මැරෙන බව. මම පොඩ්ඩක්වත් අකමැති නෑ. මං ආසයි. ඉතින් අපේ අත්තම කවදාවත් අපේ අම්මටවත් අපිටවත් කවදාවත් පාරක්වත් ගහන්නේ නැහැ කියන්නේ දරුවන්ට කියලාවත් සහ අත්තම්ම උගන්නපු ඒ දරුවන්ටවත් කවදාවත් ගහලා නැහැ. ඉතින් ඒ වගේ හරීම ආදරණීය චරිතයක්. ඒ වගේම අපි පොඩි කාලේ වැටුණත් මට මතකයි එයා හෝතියේ තියානිනවා. ඉතින් අපි පොඩි කාලේ වැටෙන්නත් බයයි අත්තම්ම අඬන නිසා. මිනි වීඩියෝ දෙන්න. සෙරප්පු දෙක කොහෙන්ද අත්තම තිබ්බේ? මේ තියෙන්නේ. ඒක යන්න. අපි යන්න මොනවද?